වර්ල්ඩ් කප් එකක් ළඟ තියාගෙන අපිට මොනවද කතා කරන්න වෙන්නේ? මාර වැඩේ. පරාජයන් තමයි නේද? ශ්‍රී ලංකා ටීම් එකට මොකද වුනේ? T20 වර්ල්ඩ් කප් එක පෙනිපෙනි. ලංකාව ඇතුලේ තිබ්බ එංගලන්ත තරගාවලිය මේ විදිහට ජරාවට පෙරදුනාම මොකද හිතෙන්නේ? ලංකාවේ ජාතිය ක්‍රීඩා වොලිබෝල් වුණාට මිනිස්සු බැඳලා ඉන්නේ ක්‍රිකට් එක්ක. සුද්ද අපිට දුන්න ක්‍රිකට් එක්ක. කොහොම හරි අපි මේ ක්‍රිකට් වලින් ලෝකේ ජයගත්ත කාලයක් තිබ්බනේ. ඉතින් වර්තමානයේ ටීම් එක ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට ලක් වෙන එක සාධාරණයි නේද? මෙහෙමයි. දැන් ශ්‍රී ලංකන් අනෙක් රටවල් විශේෂයෙන් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය එක්ක බැලුවම ඇත්තටම ලංකාව ඉන්නේ පහළ මට්ටමක. අපි දැක්කා ළඟදී ඉන්දියාව ලකුණු 270 ගණනක් ගහනවා. නවසීලන්තයට එරෙහිව. ඒක ඉන්දියාවේ T20 තුන්වෙනි ඉහළ ලකුණු මට්ටම. ඉන්දියාව බැලුවොත් දැන් ඉන්න විදිහට මං හිතන්නේ ටීම් දෙකක් හදන්න පුළුවන් වර්ල්ඩ් කප් එකට. අපි මෙහි ලකුණු 130ක් ගහන දඟලනවා. අපේම ග්‍රවුන්ඩ්ස් වල. අපි හිතන්නේ මූලිකවම පේන්නේ ප්ලේයර්ස්ලාගේ ඇඩ්ජස්ට් වෙන්න ඇති හැකියාවේ අඩුව. අවස්ථාව අනුව හිතන්න අනුගත වෙන්න ඇති හැකියාවේ අඩුවක් තියෙනවා වගේ. මොන කෝච් හිටියත් තේරීම් කමිටුවක් තිබ්බත් ෂෝ එක කරන්නේ පේසට නේද? ශානක වගේ. දෙකීම් ඇති ක්‍රීඩකෙක් වුණත් ඕනම වෙලාවෙදී අනුගත වෙන්නේ නැහැ. මැච් 10ක් විතර ගහලා එකක් ගොඩ දාලා අපි හිතන්නේ වැඩක් වෙයි කියලා. අඩුම තරමින් 10ක් ගැවුවොත් 6ක්වත් ගොඩ දාන්න ඕනේ. අපිට තියෙන අනෙක් අඩුව තමයි පවර් හිටර්ස්ලාගේ අඩුපාඩුව. ඉන්දියාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්න හිටර්ස්ලා බැලුවම අම්මට සිරි වෙනවා. අපිට දක්ෂයෝ ඉන්නවා. දක්ෂයෝ හරියට සෙට් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඒ අතර අලුතෙන් ආපු රත්නායක හොඳ සොයා ගැනීමක් වගේ. හැබැයි මම දැක්කා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නසාර් හුසේන් මහතා ළඟදී දවසක් කියලා තිබ්බා මේ පාර වර්ල්ඩ් කප් එකේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ පෙරලිකාර කණ්ඩායමක් වෙයි කියලා. ඒ උපකල්පනය මොන වගේ හේතු වලට ආවද දන්නේ නැහැ. ලංකාවේ ඇතුළේ තියෙන නිසා දන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඉතින් එක්ස්පර්ට්ලානේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපේ සත පහ දාන්නේ නැතුව.